සමාන්තලම ප්‍රේමවන්තේනි බහනකන ජේසු පීටයි. අද පාස්කු සමය අපි පළවෙනි සතිය අපි සිකුරාදා දිනේට පාතලනවා. ප්‍රේමවන්තේනි අද දවසේ අපි දකින්නේ පේදුරුතුමා දිගින් දිගටම තමගේ අත්දැකීම ජනතාව සමග බෙදා ගන්න ආකාරය. එවැනි ජනතාව සමග ඒ අත්දැකීම් බෙදා ගන්න විට මේ පුදුම ක්‍රියා දකින එදා සමාජයේ ජීවත් වෙච්ච මුර ප්‍රධානීවුන් සෙබලයන් එවැගේම ප්‍රජා මූලිකයන් වගේම පරිස්සවරුන් සදස්‍යවරුන් මේ අයට මේ දේ බලාගෙන සිටින්නට බැරි වෙලා තිබුණා. සත්‍යයට සාක්ෂි දරන විට සත්‍ය ජනතාවට ප්‍රකාශ කරන විට ඔවුන්ට ඒ දේ පිළිගන්නට බැරි වෙලා තිබුණා. ඒ නමුත් පේදුරුතුමාගේ ඇතුළාන්ත පුදුමාකාර විදියට වෙනස් වෙලා තිබුණා. දෙවිඳුන් කෙරෙහි, දෙවිඳුන්ගේ ආදරය කෙරෙහි, දෙවිඳුන්ගේ වචනය ඔහුගේ ජීවිතවලට කිඳා බැහැලා තිබුණා. ඒ නිසා තමයි දිගින් දිගටම ඒ තමන්ගේ ඒ උන්වහන්සේව ජනතාවට ප්‍රකාශ කරන්නට උන්වහන්සේට හැකි වුණේ. අප්‍රේමවන්තයෙනි. ඒතර එදා සමාජයේ එදා උන්වහන්සේ ඇවිල්ලා ඒ ශ්‍රාවකයන්ට කියද්දී මාළු දැල දහන්නට කියලා, මුහුදට දහන්නට කියලා ඒ ශ්‍රාවකයන්ට උන්වහන්සේව දැනගන්නට බැරි වෙලා තිබුණා. හඳුනා ගන්නට බැරි වෙලා තිබුණා. නමුත් උන්වහන්සේ කියන ඒ වචනයට සවන් දීලා ඒ පුද්ගලයන් හඳුනන කෙනෙක් කෙසේ නමුත් ඒ පුද්ගලයාගේ ඒ වදනට සවන් දීලා ඒ අය තමගේ ඒ කියපු වදන් අනුව ඒ ක්‍රියා කරා ඔවුන්ගේ ජීවිතේ. අප්‍රේමවන්තයෙනි සවන් දෙන්නට ඔවුන් පුරුදු වෙලා සිටියා. ඇයි? ක්‍රිස්තුන් වහන්සේ ඔවුන් තුළ ජීවත් වෙනකොට ඔවුන්ගේ ජීවිතේ වෙනස් කරා පුදුමාකාර විදියට. ඒ අත්දැකීමත් සමග තමයි ඒ තව කෙනෙකුට සවන් දෙන්නට, තව කෙනෙකුගේ වදන් තමන්ගේ ජීවිතවලට කිඳා බසින්නට තරම් ඔවුන්ගේ ජීවිත වෙනස් වෙලා තිබුණා. ඒ නිසා තමයි අද ඒ ශ්‍රාවකයන්ට එසේ කරන්නට පුළුවන් වුණේ. ප්‍රේමවන්තයෙනි, ඔබ මගේ ජීවිතය ඔබ කල්පනා කරද්දී අපි සමහර වෙලාවට මේ සවන් දීම ගැන නැත්තම් තව කෙනෙක්ව විශ්වාස කිරීම මේ ලොකු අඩුවක් තිබෙනවා අපේ සමාජය තුළ. ඔබ කල්පනා කරලා බලන්න පෞල් ජීවිතයක් වශයෙන් ඔබ ගත කරන විට තමන්ගේ ස්වාමි පුරුෂයාට සමන් දෙන්නට ඔබට බැරි වෙලා තිබෙනවා. තමගේ දරුවන්ට සවන් දෙන්නට ඔබට බැරි වෙලා තිබෙනවා. තමගේ ජාතීන්ට සවන් දෙන්නට ඔබ බැරි වෙලා තිබෙනවා. ඒව පිළිගන්නට ඔබට බැරි වෙලා තිබෙනවා. මෙවැනි ආකාරයේ ඔබ ජීවත් වෙනවා නම් අද ක්‍රිස්තුන් වහන්සේ ඔබට නහඳුන පුද්ගලයෙක් ලෙස ඔබේ ජීවිතවලට පැමිණ කතා කරද්දී ඔබට පුළුවන් ද උන්වහන්සේට සවන් දෙන්න? මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නට දවසේදී අපි උත්සාහ කරමු. මේ සඳහා අවශ්‍ය වරම් හැමෝටම දෙන්නට කියලා අපි යාචනා කරමු.